මේ උඹලගේ ජෙන් එකට. ඒ කියන්නේ උඹ 2000න් පස්සේනේ. 2005. අම්මෝ! ඉසයි සුනාමියවත් දැකලා නැහැ. සුනාමිය දැකලා නැහැ කියන්න එපා. ඇයි? මම සුනාමිය හොඳට අත්විඳ මිනිස්සු. ඒ කොහොමද? මම සුනාමියෙන් මැරලා තමයි 2005 ඉපදුනේ. ඔයාලට කිසිම අයිතියක් නැහැ මම සුනාමිය දැකලා නැහැ. ඔයාලට වඩා මම සුනාමිය හිටියකෝ. මම සුනාමියේ පීනපු එකෙක්. තේරුණා? සුනාමිය ගිලිලා තමයි මම 2005 ඉපදුනේ. දැන් උඹත් අර මේ ඉස්සර මේ වසීගුරුකම් අරව මේ අර බොරු කන්ටෙන්ට් ගහන්නේ මේ මම මෙහෙම ඉපදුනේ මේ එහෙම එකක නෑනේ. මම විශ්වාස කරන්නේ නැහැ නෝ. එන්න ගේපා වසීගුරුකම්. ඔබට යකෝ වසියක් කරන උන්ට ගෑණි නෑ. මාන නෑ එල්ලින්න ලංකාවේ. ඌ අපිට වසී කරන ඌට ගෑණි නෑ. උඹ හොයාගනි මුලින් ගෑණි. ඩාන්සින් කර. හරිද? ඒ කියන්නේ කැන්ඩියන්ද වෙස්ටර්න්ද? කැන්ඩියන්. ඔව් යා. මම වෙස්ටර්ලා තියා. what the five yes නෑ. නැත්තම් ඔයා නුවරනේ. ඔව් ඔයා නුවරනේ. නටමු. අඩෝ පෙරහැරි නටමු. නුවරද? ඔව්. මට කතා කරා. ඒ කියන්නේ මං අඳුරන කන්ටෙක්ස්ට් තියෙනවා. ඒ නුවර පෙරහැරේ නටන්න හම්බෙන්නේ නැහැ ලේසියෙන්. පරම්පරාවේ හම්බෙන්නේ මං අඳුරන කන්ටෙක්ස්ට් තියෙනවා. මම නුවර නෑ අයියෝ. අඩෝ මහා කරගෙන නටමුවා. නටමු මම නිකන් අර ඒක බ්‍රෑන්ඩ්ස් වලට එහෙම කිව්වේ අර ඒගොල්ලන් නෙගෝෂিয়েට් කරනවනේ අපිව මාර විදියට. කියන්නේ උන්ගේ දවස් සේල් එක ලක්ෂ 5ක් විතර උන්ට ඕනේ අපිව 3000කට විතර. හරිද? එතකොට ඌරුජුවල් නගිනවයි. ඒ වීඩියෝ එකේ මම ඊට පස්සේ මේ අර ඒ වීඩියෝ එකේ කියන්නේ ඇත්තටම නිකන් දැන් අපිනේ මෙතන ඉන්ෆ්ලුවෙන්සර්. හරිද? ඒතකොට බ්‍රෑන්ඩ් එක අපිට රීච් අවුට් කරලා උන්ගේ බඩුව ප්‍රොමෝට් කරන්නේ උන්ටනේගේ වාසිය. හරිද? අපි කරලා දෙන්න උන්ට උදව්වා. ඒතකොට උන් ඒ උදව්වට ගාන කියන්න ඕන. නිකන් උන් කතා කරන්නේ උන් අපිට උදව්ව කරනවා. හරිද? උන් නෙමෙයි අපිට උදව්ව කරන්නේ. අපිත් අපිට උදව්ව කරන්නේ. හරිද? ඒතකොට අපිට කැමති ගානක් කියන්න බලන්න. ඔයා හොස්පිටල් එකට ගිහලා අනේ ડોක්ටර් වාට මේ පේෂන්ට්ලා නැද්ද දන්නේ නැහැ මට එම්බිරිස්සාව මට එම්බිරිස්සාව පොඩ්ඩක් හොද කරලා දෙන්න මම කීයක් හරි දෙන්න එහෙම මේ කොල්ලෝ එහෙම අයියේ යාළුවෙමු කියලාද කියන්නේ යාළුවෙමු ඔයාට මම දැන් මගේ Instagram එකේ මැසේජ් රික්වෙස්ට් ඕපන් කරොත් පළවෙනි 10 ඇතුළේ ඇති පින්තූරයක් එවලා දෙන කොල්ලෙක් ඕපන් කරොත් අඩෝ ඒක මං අහන්න හිටියේ ඇත්තටම ඒක හෙන ලස්සනයි දේවා ඒවනේවා මම බලන්නේ නැහැ අඩෝ ඉතින් උඹ කොහොමද දන්නේ කොට එකක් කියලා වෙන කම්පත් දෙවන්නේ නෑ නේද එකක් දෙකක් ඕපන් කරලා තියෙනවා ඕපන් කරපු එක දෙකම වන්නේ ඉතින් මට ආයෙ ඕපන් කරන්න ඕනේ නෑ මට වල බලන්න ඕනේ නෑ මොකද ඒක තකෝතු තියෙන එක හොඳයි හොඳ කියපන් හොඳයි පුතේ කියපන් දැන් ඔය අම්මලා තාත්තලාට උනත් කියන්නේ තමන්ගේ ළමයාගේ සාක්කුව කරේ මොකක් හරි තිබිලා කොණ්ඩම් පැකට් එකක් හම්බුනොත් උට බයින්න යන්න එපා උට හොඳ කියපන් ඌ කොණ්ඩම් පැකට් එක පාවිච්චි කරන්නේ හොඳයිනේ නැත්තම් තෝගේ එක මෙහෙම නලෝ ඉන්න වෙන්නේ හැමම නෙනවා ඊට පස්සේ මම දන්නම හින්දා කියන්නේ ඒ කියන්නේ ඒක වැරද්දක් හැටියට දකින්න දෙමෝපියෝ. ඒ කියන්නේ කොණ්ඩම කියන්නේ තෝ වලත්තයා. තෝ වගේ කාලකන්ණියෙක් මේ ගෙදරට ගැලපෙන්නේ. උන්ට උන්ගේ දුව